කොහොමද? ඉතින් හරියටම තව දවසයි තියෙන්නේ ඔයාලට ඔයාලගේ ඕල විභාග වෙනුවෙන්. ඉතින් මේ අද දවසේදී මට ආපු කෝල්ස් එක මට තේරිච්ච දෙයක් තමයි ඇත්තම ඉතින් තාමත් ඔයාලට පොඩි සැකයක් තියෙනවා. ඇත්තටම මම පාඩම් කරපු දේ විභාගෙට ඒවිද? නැත්නම් මම පාඩම් කරපු දේ දැන් මම කාත් එක්ක හරි කතා කරද්දි මට අමතකයි. මට මේක ලියා ගන්න පුළුවන්ද? ඒත් එක්කම මම පාඩම් කරා ඇතිද? ඒත් එක්කම සමහර ළමයි කොට්ටාසයක් ඇති තවමත් හරියට සමහර සබ්ජෙක්ට් වලට පාඩම් කරන්න පටන් ගත්තේ නැති. ඉතින් ඔතෙන්දී ඔය කෝල්ස් එක්ක ඇත්තම ඉතින් සෑහෙන බිසි ෂෙඩියුල් එකක මම මේ දවස්වල ඉන්නේ. ඉතින් කොහොම හරි මට තේරිච්ච දෙයක් තමයි මම ඔයාලා වෙනුවෙන් නැවතත් වීඩියෝ එකක් කරලා දෙන්න ඕනේ කියලා. එතෙන්දී මම ආයෙම රිෆර් කරන් යද්දී අපි ගිය අවුරුද්දේ ඔයාලගේ අයියලා අක්කලාට කරපු වීඩියෝ එකක් හම්බුණා. එතෙන්දී ඇත්තම කිව්වොත් මේ වීඩියෝ එක ළමයි දහස් ගාණක් ඔයාලගේ අයියලා අක්කලා දහස් ගාණක් ඒ නමේ රිසල්ට් එකට අන්තිම මොහොතේ, ඒ කියන්නේ අන්තිම මොහොතේ කියලා වෙලා හිටපු ළමයි දහස් ගාණක් මේ වීඩියෝ එක හරහා ඒ නමේ වගේ රිසල්ට් වලට ගියා. ඒක ගැන ෂුවර් එකක් නැත්නම් ඔයාලට පුළුවන් WhatsApp group එකේ WhatsApp channel එකේ තියෙන ඔය කට්ටියන්ගේ අදහස් ඒවා අනිවාර්යෙන් අරගෙන කියවලා බලන්න ඔයාලට confidence එකක් නැත්තම්. ඉතින් මම අලුතින් වීඩියෝ එකක් කරන්න අවශ්‍ය නැහැ. එතෙන්දී සම්පූර්ණයෙන්ම ගිය අවුරුද්දේ ඔයාලගේ අයියලා අක්කලා වෙනුවෙන් කරපු මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඒකත් එක්ක අප්ලෝඩ් කරනවා. ඒක සම්පූර්ණයෙන් බලන්න. එතෙන්දී වෙනසකට සිද්ධ වෙන්නේ මම ඒක බලද්දි තමයි තේරුනේ ගිය අවුරුද්දේ 17 වෙනිදා තමයි විභාගේ පටන් අරන් තියෙන්නේ. හැබැයි ඒ සඳුදා දවසක් මේ 17 වෙනිදා අඟහරුවාදා දවසක් එච්චරයි වෙනසකට තියෙන්නේ. ඒත් එක්කම විද්‍යාව සහ ඔයාලගේ ඊස්ටර් එක් සබ්ජෙක්ට් එක පොඩ්ඩක් දවස් දෙක මාරු වෙලා ඇති. ඔයාලට තියෙන ටයිම් ටේබල් එක ඒකට අනුකූලව පොඩ්ඩක් හැඩගස්වා ගන්න. අනිකුත් කියන්නා වූ සෑම වචනයක්ම සෑම දෙයක්ම ඔයාලට ඒ ආකාරයෙන්ම අදාළයි, කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ විශ්වාසයෙන් බලන්න. හේතුව මේ වීඩියෝ එකේ තියෙනා වූ සීලම කාරණා ගිය අවුරුද්දේ ඔයාලගේ අයියලා කරලා දහස් ගාණක් ඒ නමේ රිසල්ට් එකට අන්තිම මොහොතේ ඔසවා තබන්න හේතු වෙච්ච කාරණා. ඒක නිසා ඔයාලටත් පුළුවන් ඔයාලා ඒ විශ්වාසයෙන් බලන්න. එනංගේ මල්ලි අපි යමු මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. හලෝ කොහොමද? ඉතින් අපේ ගන්ධබ්බ 9S ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධලා ඉන්න නංගිල මල්ලියා සහ අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න නංගිල මල්ලියා ගොඩ දෙයින් මට කමෙන්ට් කරලා කෝල් අරගෙන මැසේජස් දාලා අහපු දෙයක් තමයි අයියේ කොහොමද මේ අන්තිම සතිය තුලදී විභාගයට කලින් දවසේ මහන්සි වෙලා වැඩක් කරගන්නේ? එහෙම වැඩක් කරලා ඒ අකුරකට යන්න පුළුවන්ද? ඒත් එක්කම එක්සෑම් හෝල් එකට ගිහිල්ලා කරන්න ඕන දේවල් මොනවද? ඒත් එක්කම පාඩම් කරන්න ඕන ආකාරයේ ගොඩක් දේවල් මගෙන් රික්වෙස්ට් කරලා ඉල්ල තිබ්බා. ඉතින් මම මේ ඔක්කොටම උත්තරයක් තමයි දෙන්න යන්නේ. ඉතින් අපි මුලින්ම මගින් ගොඩ දෙනෙක් මුලින්ම අහන ප්‍රශ්නේ තමයි මේ අවුරුද්දේ O level paper එකේ අමාරු වෙනවද කියන දේ. ඇත්තම කිව්වොත් ඉඳන්ගේ මල්ලි ඔයාලට මම 100%ක් සනාථ කරලා කියනවා කිසිසේත්ම මේ පාර O level paper එකේ අමාරු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ නව රජයක් යටතේ මුලින්ම පවත්වනා වූ O level විභාගය තමයි මේක. O level විභාගය කියන්නේ රටක සාක්ෂරතාවය කියන ඉන්ඩෙක්ස් එක මිනිමම් කරනා වූ ප්‍රධානම සාධකයක්. ඉතින් කිසිසේත්ම අලුතින් පත් වෙච්ච රජයක් තමන්ගේ රටේ සාක්ෂරතාවයේ පල්ලෙහා හදා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක නිසා කවුරුම හරි කිව්වොත් මේ අවුරුද්දේ O level විභාගය අමාරු වෙනවා කියලා 100%ක් මම ෂුවර් කරලා කියනවා මේ අවුරුද්දේ O level විභාගේ අමාරු වෙන්නේ නැහැ. ෂුවර්. ඒක ගැන කිසිදු ආකාරයක බයක් තියාගන්න එපා. ඉතින් මම ඕක කියලා මම අනිත් කතාවට යන්න කලින් මම මෙහෙම රික්වෙස්ට් එකක් කරන්න. ඔයාලා මෙතන ඉන්න කවුරුම හරි අන්තිම කාලය තුලදී නම් වැඩ කරන්න පටන් ගත්තේ. ඒත් එක්කම තාමත් ඔයාගේ හිතේ නැත්තම් මම 9S දානවා මම හොඳ රිසල්ට් එකකට යනවා කියලා ප්ලීස් ඔයාට නෙවෙයි මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම මේ වෙනකොට ඔයාගේ හිතේ තියෙන්න ඕන මම මොන මට්ටමක හිටියත් මම 9S මේ සියලුම සබ්ජෙක්ට් වලට ඒ අකුරු ස්කෝර් කරනවා කියන අදහස. හේතුව ඒ අදහස කියන දේ සෑහෙනව බලපානවා ඔයා එක්සෑම් හෝල් එකට ගිහිල්ලා ලියනකොට පේපරේ. ඒක නිසා නංගි මල්ලි ඒ අදහස තියෙන නංගිල මල්ලිය පමණක් රැඳිලා අනිත් කට්ටිය මේ වීඩියෝ එක ස්කිප් කරලා යන්න හේතුව මම අර ආකාරයේ වැඩ කරන්න පුළුවන් ළමයින්ට පමණයි මේ කියන්නා වූ සැලසුම හදලා දීලා තියෙන්නේ. මම අන්තිම විභාගයට කලින් දවස්වල වැඩ කරපු විදිහත් එක්ක තමයි මම මේ සියල්ලක්ම ඔයාලට කියා දෙන්නේ. ඉතින් මට සාර්ථක වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාලට සාර්ථක වෙනවා. මම සමහර සබ්ජෙක්ට් ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේ බුද්ධාගම වගේ සබ්ජෙක්ට් ඊට පස්සේ සිංහල ලිට් වගේ සබ්ජෙක්ට් පාඩම් කරන්න ගත්තේ විභාගයට කලින් දවසේ. ඉතින් මම ඒවට ඒ අකුරු දැම්මේ විභාගයට කලින් දවසේ අදාළ විදිහට පාඩම් කරලා. ඉතින් මම මුලින්ම ගත්තොත් මේ සබ්ජෙක්ට් එක ගත්තොත් මේ බුද්ධාගම කියන සබ්ජෙක්ට් එක ඉතාම සරල සබ්ජෙක්ට් එකක්. දැන් ඔයාලට හෙට දවසේ තියෙන බුද්ධාගමනේ. ඉතින් මේ කට්ටිය ගොඩක් ළමයි බය වෙලා ඇති හෙට දවසේ බුද්ධාගම මට මොනවත්ම බෑ. නංගි මල්ලි බුද්ධාගම කියන සබ්ජෙක්ට් එක ඔයාලගේ විභාගයේ තියෙනා වූ සබ්ජෙක්ට් සියල්ලංගෙම ඉතාමත්ම සරල සබ්ජෙක්ට් එකක්. ඉතාමත්ම සරල සබ්ජෙක්ට් එකක් සහ ලේසිම සබ්ජෙක්ට් එකක් කිව්වොත් හරි. ඉතින් මේ බුද්ධාගම කියන සබ්ජෙක්ට් එක ගැන ගත්තොත් මේ බුද්ධාගම කියන සබ්ජෙක්ට් එක ඔයාලට ගොඩ දා ගන්න කරන්න ඕන එකම එක දේ තමයි 10 11 පොත් දෙක කියව ගන්න. ඒකෙදි ප්‍රධාන පාඩම් ටික කියව ගන්න. ඒ පාඩම් ටිකේ පාඩම් වල අංක ටික මම අපේ WhatsApp channel එකේ දාලා ඇති. ඔයා WhatsApp channel එකට log වෙලා බලන්න. ඒකේ අනිවාර්යයෙන්ම සියල්ලක් ගැම දාලා ඇති. ඒත් එක්කම මේ අවස්ථාවේදී නම් ඔයා බුද්ධාගම බලන්නේ ඔයාලා කලින් පොත් දෙක කියවගෙන තියෙනවා. ඔයාලට කරන් තියෙන්නේ
අපි ගන්ධබ්බ අනුමාන ටික දීලා ඇති බුද්ධාගම සඳහා ඒ අනුමාන ටික වැඩිපුර රිෆර් කරලා යන අනිවාර්යයෙන්ම නංගි මල්ලි ඔයාට 100% ස්ථිරව මම කියනවා මේ ටයිම් එකේ වැඩ කරලා මෙන්න මේ බුද්ධාගම කියන සබ්ජෙක්ට් එකට ඒ අකුරක් ස්කෝර් කරගන්න පුළුවන්. ඒක 100%ක් සනාතයි. හේතුව ඔයාට මම මේ කියන දේ විශ්වාස නැත්තම් මම දැක්ක සමහරු අහලා තිබ්බා අයියෝ ඔයා කිව්වට කොහොමද මේක විශ්වාස කරන්නේ මේක ඇත්තටම පුළුවන්ද කියලා. ඔයා අපේ WhatsApp channel එකට ගිහිල්ලා බලන්න. උඩ ඇති අපේ ගිය අවුරුදු වල නංගිලා මල්ලි අපිත් එක්ක බෙදාගත්ත අදහස්. ඒ කට්ටිය ගොඩක් වෙලාවට දැන් ඔයාලා නම් අපිට සෙට් වෙද්දි මාසයක් දෙකක් තිබ්බා. ඒ කට්ටිය අන්තිම කාලේ සෙට් වෙද්දි මාසයක් වගේ තමයි තිබ්බේ. ඒ කට්ටිය ඒ කාලය තුල වැඩ කරලා තමයි 9S කියන ස්කෝර් එකට ගියේ. ඒක නිසා නංගි මල්ලි ඒ කට්ටියන්ට පුළුවන් වුණා නම් ගිය අවුරුද්දේ නංගිලා මල්ලියට පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි අනිවාර්යයෙන්ම ඔයා මේ කාලය තුල කරන කැපවීමත් එක්ක ඔයාගේ ගොඩක් සබ්ජෙක්ට් වලට ඔයා ඉන්න රිසල්ට් එකට වඩා අකුරු දෙක තුනක් උඩ රිසල්ට් එකට යන්න පුළුවන්. ඒක 100%ක් ෂුවර්. ඉතින් බුද්ධාගම එහෙම ගමු. ඊට පස්සේ සිංහල කියන සබ්ජෙක්ට් එක. මේ සිංහල කියන සබ්ජෙක්ට් එක ඇත්තම කිව්වොත් පොඩ්ඩක් අමාරු සබ්ජෙක්ට් එකක්. හේතුව එකපාරම කොට දාගන්නවයි කියන එක කලින් දවසේ කොට දාගන්නවයි කියන එකේදී පොඩි දෝෂ මතුවෙනවා. ඒකත් එක්ක නංගි මල්ලි අපිට මම ඕලර කරන කාලේ තිබිච්ච ප්‍රශ්න තමයි මං හරියට කොහොමද පාඩම් ටික වෙන් කරගන්නේ කොහොමද මං උඩුද ටික හොයාගන්නේ මං කොහොමද හරියට පාඩම් කරගන්නේ කියන දේ. ඉතින් මේ සිංහල කියන සබ්ජෙක්ට් එක අතර පස්සේ මේ සබ්ජෙක්ට් එකේ තියෙන පේපර් එකේ ප්‍රධාන කොටස් තුනක්. පළමු කොටසේ තියෙන කෙටි ප්‍රශ්න තියෙන එක, දෙවෙනි කොටසේ තියෙන භාෂාව සහ ව්‍යාකරණ අදාළ ප්‍රශ්න ටික, තුන්වෙනි කොටසේ තියෙන රසාස්වාද නැත්නම් සාහිත්‍යමය කාරණා තියෙන කොටස් ටිකනේ. ඉතින් එතෙන්දී ඔයාලට මේ සාහිත්‍ය කොටස කියන එකේදී අපේ රෙකෝඩින් එකක් තියෙනවා day 1 රෙකෝඩින් එක. day 1 රෙකෝඩින් එකත් එක්ක ඔයා day 1 PDF එක ඉල්ලගෙන බලන්න. ඒකෙදි අපි mainly focus කරලා පාඩම් 7ක් ඔයාලට පෙන්වා දීලා තියෙනවා. මේ පාඩම් 7 ඔයාලා මේ අවුරුද්දේ පාඩම් කරගන්න ඕන උඩුතර පෙන්වා දීලා තියෙනවා. ඒතෝ සමහරු කියනවා මේ පාඩම් 7 පෙන්නුවාට පස්සේ ඒ පාඩම් වල තියෙන සියලුම උඩුතර පාඩම් කරගන්න ඕන කියලා. ඇත්තම කිව්වොත් එක පාඩමකින් උඩුතර 3 ගානේ වගේ අපි සම්පූර්ණයෙන්ම හරිම සංක්ෂිප්ත වැඩසටහනක් ඔයාලට හදලා දීලා ඇති. ඒත් එක්කම ඔයාලට විචාරයක් ලියා ගන්න බැරි නම් මේ day 1 සෙමින එක බලන්න. ඔයාලට සම්පූර්ණයෙන්ම මේ සිංහල භාෂාව සඳහා සාහිත්‍ය කොටසට ඒ day 1 සෙමින එකත් එක්ක මේ අපේ day 1 PDF එක බලාගත්ත පස්සේ මම 100%ක් ෂුවර් කරලා කියනවා ඔයාට ඒ කොටසට අදාළ සම්පූර්ණ ලකුණු ස්කෝර් කරගන්න පුළුවන්. ඊට පස්සේ නංගි මල්ලි සිංහල භාෂාවේ තියෙන ව්‍යාකරණ කොටස. ඉතින් මේ ව්‍යාකරණ කොටස කියන එක පොඩ්ඩක් වැඩ ගොඩ දා ගන්න අමාරුයි. ඒකත් එක්ක අපි ඔයාලා වෙනුවෙම වෙනමම වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ 9S project කියලා. ඒකත් එක්ක ඔයාට පුළුවන් ඒ project එකේ තියෙන day 3 එක සහ day 4 එක අරගෙන බලන්න. ඒකෙදි ඊටමම සංක්ෂිප්තව ඔයාට තේරෙන ආකාරයෙන් අන්තිම මොහොතේ කොහොමද වැඩ කරලා මේ කොටසට ලොකු රිසල්ට් එකක් දාගන්න කියන දේ කතා කළා. ඒක නිසා නංගි මල්ලි ඔයා බුද්ධාගම ලියලා ඇවිල්ලා හවස් වරු ඉතුරුයිනේ රාත්‍රියත් ඉතුරුයි. මේ කාලේ කිසිසේත්ම අපතේ හරින්න දෙන්න එපා. පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න සිංහල භාෂාව සඳහා සිංහල භාෂාව කියන සබ්ජෙක්ට් එකට ඔයාට අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් වැඩ කරලා අපි දුන්නා වූ අනුමාන ටික බලාගෙන ගියොත් ඒ අකුරක් අනිවාර්යෙන් ස්කෝර් කරගන්න පුළුවන්. ඔයා දැන් W මට්ටමේ ඉන්න ළමයෙක් නම් W මට්ටමේ ඉන්න ළමයෙක් නම් ඔයාට 100%ක් ෂුවර් කරලා කියනවා ඔයාට B රිසල්ට් එකක් දාගන්න පුළුවන්. අපේ මේ කියන්නා වූ වැඩ පිළිවෙලත් එක්ක සෙට් වෙලා හිටියොත්. ඒකට කරන් තියෙන්නේ අපේ WhatsApp channel එකේ ඇති link එක අපේ group හරහා අපි හැමතිස්සම ඔයාලව දැනුවත් කරනවා. ඒ විදිහට වැඩ ටික කරවති W මට්ටමේ ඉන්න ළමයට B අකුරක් ස්කෝර් කරන්නත් අනිත් සියලු මට්ටම් වල ළමයින්ට A අකුරක් ස්කෝර් කරන්නත් අපි හැකියාව හදා දීලා තියෙනවා. ඒකත් එක නංගි මල්ලි දැන් ඔයාලට ඇත්තම කිව්වොත් අපේ රෙකෝඩින් බලද්දි සමහර රෙකෝඩින් තියෙනවා පැය 5යි පැය 6යි. මේ රෙකෝඩින් ටික බලද්දි ඇත්තම කිව්වොත් කරගන්න බෑනේ. ඔයාලා කරන්න ඕනේ මේ ටයිම් එකේ පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයා බලද්දි උනත් මේක 2x දාගෙන බලන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. මේ 2x දාගෙන බලන්න නැතුව නම් කිසිසේත්ම මේ කාලය තුලදී මේව සම්පූර්ණයෙන්ම කවර කරගන්න බෑ. ඒක නිසා 2x දාගෙන බලන්න. ඒත් එක්කම ඔයාලට මතකද දන්නේ මම අවුරුදු 2කට 3කට විතර කලින් දාලා තිබ්බ 9 7 days project කියලා එකක්. ඒකේ මම whiteboard theory කියලා තියරියක් කියා දුන්නා ඔයාලට. මම ඕලෙවල් කරන කාලේ මම යූස් කරපු තියරිය මම ඒ ලෙවල් කරද්දිත් ඒක යූස් කරා. මම හොයාගත්ත මටම ආවේනික වෙච්ච තියරියක් ඒක මට සෑහෙන මේක ප්‍රයෝජනවත් වුණා. ඉතින් නංගි මල්ලි ඔයාලා ඒ වීඩියෝ එක බලලා ඒ විදිහට ඔයාගේ වැඩසටහන හදාගන්න මේ සතිය තුල නින්ද අඩු කරන්න whiteboard theory යූස් කරන්න. එතකොට දැන් ඔයා අපේ සෙමිනාර් එකක් බලනවා නම් ඔයාට කරන් තියෙන්නේ ඔයාට අදාළ main key points ටික මේ whiteboard එකේ හෝ වේවා ඒ ගත්ත කොලේ පැත්තකින් මේ විදිහට දාගෙන ගියා. ඒ විදිහට දාගෙන ගිහිල්ලා එතකොට ඔයාට මේ සියලුම පාඩම් වල ඉතාම සංක්ෂිප්ත වූ නෝට් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම දැන් ඔයාලා එක්සෑම් හෝල් එකට යන්න කලින් ඔයාලට පොඩ්ඩක් පාඩම් කරමින් යන්න ඕනේ. ඒත් එක්කම ඔයා මේ අපේ සෙමිනාර් එකක් බලලා ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මේ සංක්ෂිප්තව අපි ලබා දුන්න නෝට් එකත් ඔයා රිෆර් කරලා ඔයා තව චූටි කොල අරගෙන චූටි කොලේ කියන්නේ අපි ගොඩක් වෙලාවට මේක යූස් කරේ එක්සෑම් පේපර්ස් තියෙන්නේ. එක්සෑම් පේපරේ 4ට විතර නවල චූටි තීරුවක් කපා ගන්නවා. මේ තීරුවේ තමයි අපි ෂෝට් නෝට් එක ගහන් යන්නේ. ගොඩක් වෙලාවට එක තීරුවක් තුලදී ඔයාට සමහර සබ්ජෙක්ට් එකපාරින් ගොඩ දා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට ඒ තීරුවක් අරගෙන සම්පූර්ණයෙන්ම ඔයා
මේ අපි ලබා දෙන්න වූ සංක්ෂිප්ත තියරියක් තවත් සංක්ෂිප්ත කරලා තම චූටි ෂෝට් නෝට් එකක් හදා ගන්න. ඔයාලට පුළුවන් එක්සෑම් හෝල් එකට යන්න කලින් ඒක බලා යන්න. මේ කරන්න වූ වැඩෙත් එක්ක ඔයාට එක්සෑම් එක ගැන තියෙන බය සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. මේක මගේ අත්දැකීමක් එක කියන්නේ සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. ඔයා අර විදිහට වැඩේ කරගත්තොත්. ඒකත් එක්කම නංගි මල්ලි අපි ගත්තොත් ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක මේ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එකේ තියරි ගොඩාක් තියෙනවා. අපි දවස් 6ක් විතර අරගෙන ඔයාලා හැමෝටම අපිත් එක්ක 9S ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටම අපි ඒ අකුරු ස්කෝර් කරලා දෙන්න සෑහෙන ලොකු සල්ස් මාක් හදලා වැඩේ කරලා දුන්නා. හැබැයි දැන් ඔයා සිංහල ලියලා ඇවිල්ලා අපේ මේ රෙකෝඩින් බලන්න ටයිම් එකක් නැහැ. ඔයාට කරන් තියෙන්නේ අපේ ලාස්ට් ඩේ සෙමිනාර් එක ඇත්ති ලාස්ට් ඩේ සෙමිනාර් එකෙත් අපි ඉන්ටර්වල් දුන්න ටයිම් ටික අරමින් ඒත් එක්කම 2x දාලා බලන්න හේතුව දැන් මේ කාලේ තුල වැඩ කරද්දි සම්පූර්ණ තීරය ඇත්තම කිව්වොත් ඕන වෙන්නේ නැහැනේ. හැම සබ්ජෙක්ට් එකකම සම්පූර්ණ තීරය කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ ඒ අකුරකට යන්න. හේතුව හැම තැනින්ම ඔයාගේ පේපර් එකේ ප්‍රශ්න හැදෙන්නේ නැහැ. ඒක නිසා කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාට සම්පූර්ණ තීරය නැහැ කියලා මේ සබ්ජෙක්ට් වලට මේ සියලුම සබ්ජෙක්ට් වලට ඔයාට ඒ අකුරු ස්කෝර් කරන්න බැහැ කියලා. හේතුව ඔයාට අදාළ කොටසකින් විතරක්. හේතුව අපි අවුරුදු 5ක විතර ඉතිහාසය ගත්තට පස්සේ ඉතිහාසය කියන්නේ පේපර් ටික අධ්‍යයනය කළාට පස්සේ අපිට තේරුම් යන දෙයක් තමයි ඒ අවුරුද්දට අදාළව කොහොමද ප්‍රශ්න ටික හැදෙන්නේ කියලා. අපි ඒ විදිහට තමයි අනුමාන ටික හදලා දෙන්නේ. හේතුව අපිත් එක්ක ගුරුවරු සෑහෙන ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඒ ගුරුවරුත් එක්ක කතා කරලා තමයි අපි මේ අනුමාන ටික හදලා දෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ ගුරුවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයාලා කිසිසේත්ම බය වෙන්න එපා. අපි මේ ලබා දෙන්නා වූ අනුමාන අපි 100%ක් ගැරන්ටි කරනවා. ඒක නිසා ඒ ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. ලොවෙත් ඔයාලට ඔයාලා ඉන්න මට්ටමින් අකුරු දෙකක් තුනක් උඩට ඔයාගේ රිසල්ට් එක දාගන්න පුළුවන්. මම මේ සිංහල කියපු කතාවම තමයි ඔයා ඉතිහාසයේ ලාස්ට් ඩේ සෙමිනාර් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට්ලි බලා ගන්න පුළුවන් වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම හරි මේ වීඩියෝ එක පොඩ්ඩක් කට් වුණා. හේතුව මේ අපිත් එක්ක කතා කරන්න අපේ සර් කෙනෙක් ආවා. ඇවිල්ලා ඉතින් අපි අනුමාන ටික ගැන පොඩ්ඩක් කතා කරලා ආයෙත් ගත්තේ. මම කියා හිටියේ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක කොට දා ගන්න විදිය අපි කියා හිටියේ ලාස්ට් ඩේ සෙමිනාර් එක ඔයා සම්පූර්ණයෙන් බලාගත්තා කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම W මට්ටමේ ඉන්න ළමයට B එකක් හෝ A එකක් දාන්න පුළුවන් මට්ටමට අපි අරගෙන දීලා තියෙනවා. හේතුව ලාස්ට් ඩේ සෙමිනාර් එකේදී අපි කතා කළේ සම්පූර්ණයෙන්ම ඔයාට විභාගයට එන්න වූ ප්‍රශ්න ටික ඒකට අදාළ සම්පූර්ණ තියරිත් එක්ක. ඉතින් නංගි මල්ලි එපමණයිනේ අවශ්‍ය වෙන්නේ. ඔයා අවුරුදු 2ක් ඉගෙන ගත්තාත් ඔයාට විභාග පේපරයට එන්නේ පැය 2ක් ලියන්න අවශ්‍ය කාරණා ටික. ඉතින් මේ පැය 2ක් ලියන්න අවශ්‍ය කාරණා ටික අපි සම්පූර්ණයෙන්ම ඔයාට උගන්වලා යවුවොත් ඔයාට ෂුවර් එකටම මේ සබ්ජෙක්ට් වලට ඒ අකුරක් ස්කෝර් කරගන්න පුළුවන්. ඒකත් එක්ක මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේ එක්සෑම් හෝල් එකේදී කොපි ගහන්න පුළුවන්ද, චිට් එක මාරු කරගන්න පුළුවන්ද? එහෙම ඒවා. ඉතින් ඇත්තම කිව්වොත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ චිට් මාරු කිරිලි කොපි ගහිලි. හැබැයි ඔයාට MCQ පේපර් එකේ අල්ලපු පැත්තෙන් ඉස්සරහින් පිටිපස්සෙන් ඉතින් ෂේප් එකේ පොඩියට උත්තරයක් අහගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා එහෙම ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. ඔයාලගේ එක්සෑම් හෝල් එක බලා ගන්න ඉන්න ගුරුවරයාත් ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒවට කොපි ගහන්න යන්න එපා. හේතුව කොපි ගහලා අහු වුණොත් අවුරුදු 5කට විභාග 19ක් යඳ වෙනවා. හැබැයි ඔයාට MCQ පේපරේ තුලදී ඔයාට සමහර උත්තර වලට අවශ්‍ය උත්තර ටික සමහර ප්‍රශ්න වලට අවශ්‍ය උත්තර ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් කිසිසේත්ම ඔයාට ලබා දෙන්නා වූ එක්සෑම් පේපර්ස් ටික ඒ කියන්නේ ඔයාගේ කටුකොල ටික කටුකොල පොත කිසිසේත්ම මාරු කරගන්න යන්න එපා. ඒ වගේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා නංගි මල්ලි. හේතුව එහෙම කරගත්තොත් අනිවාර්යයෙන්ම අවුරුදු 5කට විභාගේ කැන්සර්. ඒක නිසා ඔයා මතක තියාගන්න ඔයා බුද්ධිමත්ව වැඩේ කරගන්න ඕන. ඒක නිසා ඔයාට ලබා දෙන්නා වූ MCQ කොලේවත් ඔයාට ලබා දෙන්නා වූ පොතවත් ඒ කියන්නේ අපිට ලබා දෙනෝ එක්සෑම් කොල බණ්ඩලයක් තියෙන පොත. ඒ පොතවත් ඊට පස්සේ ලබා දෙන්නා වූ කටුකොලවත් අල්ලපු පැත්තට එහා පැත්තට මෙහා පැත්තට මාරු කරන්න යන්න එපා. ඒක මාරම රිස්කි වැඩ. උත්තරයක් මෙහෙම සංඥා භාෂාවෙන් ඉල්ල ගත්තට කිසි කේසයක් නැහැ. ඒකත් ගුරුවරයාට පේන්න ඉල්ල ගන්න එපා. ඒකත් එක්ක මේ පළවෙනි දවසේනේ ඔයා යන්නේ විභාගෙට. මේ පළවෙනි දවසේ පුළුවන් තරම් ඔයාලා ගුරුවරුන්ට සපෝට් එක දෙන ගමන් ඉන්නේ. හේතුව මේ අන්තිම දවස්වල තමයි අමාරු සබ්ජෙක්ට් එකේ තියෙන විශේෂම ගණිතයේ විද්‍යාව. එතකොට අර ඔයාලා ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරවුත් ඒ මිනිස්සුත් මිනිස්සුනේ. ඒ කියන්නේ ඒ ගුරුවරුත් මිනිස්සු. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට යම්කිසි සහනයක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මුල් දවස් ටික තුල ඒ ගුරුවරුන්ට වදයක් වෙන විදිහට කෑකෝ ගහලා කොපි ගහලා නම් මාට්ටු වෙන්න එපා. ඊට පස්සේ මේ අමාරු සබ්ජෙක්ට් තියෙන දවස් වලට ඔයාට සම්පූර්ණයෙන්ම ඉවරටම ඉවරයි. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. කොළ මාරු කිරිලි පැන්සල් පෑන් මාරු කිරිලි වලට යන්න එපා. අවශ්‍ය නම් අර වගේ ක්‍රමවේදයක් භාවිතා කරන්න. නමුත් ඒකත් අවම කරමින් මේ අනුමාන ටික හරියට පාඩම් කරගෙන ගියාට පස්සේ අතෝති කොපියක් ගහගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ.
ඒකත් එක්ක නංගි මල්ලි අපි ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක ගත්තොත් මේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකටත් අපි සෙමිනාර්ස් ටික කරලා දීලා තියෙනවා. ඔයාලට කරන් තියෙන්නේ මේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට ඊටම සුළු සෙමිනාර්ස් ප්‍රමාණයක් තියෙන්නේ. මේක ගොඩ දාගන්න ඊටම පහසුයි. ඉතින් ඒ විදිහට මේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක ඔයාලට ඊටම සරලව ගොඩ දාගන්න පුළුවන්. ඇත්තම කතාව. ඊට පස්සේ විද්‍යාව. මේ විද්‍යාව කියන එකේදී ඔයා දන්නවා ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි. එතකොට මේ ඒ කොටස් වලට ඒ විදිහට වෙන් වෙච්ච ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්කම අනුමාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් අපි සම්පූර්ණයෙන්ම මේ විද්‍යාව කියන එකේදීත් විද්‍යාව කියන සබ්ජෙක්ට් එකේදී සියලුම අනුමාන ප්‍රශ්න ටික කතා කරපු සෙමිනාර්ස් ටික තියෙනවා. ඒත් එක්කම ඔයාලට අපේ WhatsApp channel එක හරහා බලා ගන්න පුළුවන් මේකේ අපි ලබා දුන්න ෂෝට් නෝට් ටික. ඒ ටික සියල්ලක්ම රිෆර් කරන්න. හැබැයි විද්‍යාව කියන සබ්ජෙක්ට් එක අර මම මේ උඩින් කියපු සබ්ජෙක්ට් වගේ එකපාරම ඒ එකකට යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඔයා පුළුවන් තරම් මහන්සි වෙනවා මේකට රෑ නොනිදා වැඩ කරවුත් ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක ඉවර වෙලා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ෆුල් ගැම්ම දාලා විද්‍යාවට පාඩම් කරවුත් ඔයා ඉන්න මට්ටමෙන් අකුරක් දෙකක් උඩට අනිවාර්යෙන් යන්න පුළුවන්. මේ ගණිතය කියන සබ්ජෙක්ට් එකට සාමාන්‍යයෙන් හොඳ ලකුණක ඉන්න ළමයින්ට. ගණිතයක් ඩවුන් වෙලා නම් විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට ලොකුම ප්‍රෙෂර් එකක් දුන්නොත් ඔයාට යම් තාක් දුරකට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. නමුත් ගණිතය කියන සබ්ජෙක්ට් එකට ඔයාට දැනටමත් ඒ එකක් තියෙනවා. විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට ඒකක් ෂුවර් නැත්තම් කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාට මේ විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට ඔයා C මට්ටමේ හිටියත් S මට්ටමේ හිටියත් විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට ඔයාට ඒ එකක් ස්කෝර් කරගන්න පුළුවන්. ගණිතය කියන සබ්ජෙක්ට් එකට ඔයාට ඒ අකුරක රිසල්ට් එකක් තියෙනවා. ඉතින් නංගි මල්ලි තව දෙයක් කියන්නවා. දැන් ඔයාලා එක්සෑම් හෝල් එකට යන්න ඕනේ. එක්සෑම් හෝල් එකට යද්දි සමහර ගුරු කියනවා උදේ පාන්දරින් යන්න. සමහරු කියනවා හරියටම ටයිම් එකට යන්න. ඇත්තම කිව්වොත් මට අනුව මගේ අත්දැකීමට අනුව ඔයාට පුළුවන් නම් එක්සෑම් හෝල් එකට ගෙදරින් බස් එකේ නම් යන්නේ. ඔයා කලින් යන බස් ඒ කියන්නේ වේද යන බස් එකට වඩා ටයිම් එකක් තියලා බස් එකේ ගිහිල්ලා එක්සෑම් හෝල් එක පැත්තට ඉස්කෝලේ පැත්තට යන්න එපා. හේතුව ඔයාලා මේ මාත් එක්ක සම්බන්ධලා ඉන්න ළමයි ඇත්තම කිව්වොත් සම්පූර්ණයෙන් පාඩම් කරලා කියපු ළමයි නෙවෙයිනේ. එතකොට ඔයාලා මේ අනුමාන ප්‍රශ්න වලට අනුමාන උත්තර ටික විතරක් බලන් ගිහිල්ලා ගියපු ළමයි. එතකොට ඔයාලත් එක්ක ඇති සාමාන්‍ය හොඳ දැනුම් මට්ටම් වල ඉන්න ළමයි අවුරුදු දෙකක තියරි පාඩම් කරපු ළමයි. ඔය ළමයි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ ළමයිත් එක්ක කතා කරලා ඔයාට පුළුවන් ද මේ කොටස උඹට පුළුවන් ද මේ කොටස මෙහෙම කරොත් මෙහෙමයි වගේ කතා කරන්න ගන්නවා. එතකොට ඔයාලා මෙන්ටලි ඩවුන් වෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් නම් පොඩ්ඩක් කලින් යන්න ඉස්කෝලේ ගාවට කලින් යන්න ගිහිල්ලා ඉතින් ළඟ කඩේකටවත් ගිහිල්ලා බීම එකක් බීලා ෂේප් එකේ හිත රිලැක්ස් එකේ හරියටම 8:30ට යන විභාගෙ තියෙන්නේ 8:20ට විතර එක්සෑම් හෝල් එකට යන්න ගිහිල්ලා වාඩි වෙන්න. ඒත් හිත බයයි වගේ නම් ආයෙමත් ඉතින් වොෂ් රූම් එක පැත්තට ගිහලා මූණ කට හොදාගෙන වතුර එකක් බීලා ආයෙමත් එවිල වාඩි වෙන්න. එතකොට ඔයාට 8:30 වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාට පේපර්ස් ටික බෙදාගෙන එවි. ඊට පස්සේ ඔයාගේ හිත රිලැක්ස් එකේ වැඩ ටික කරන් යද්දි අනිවාර්යයෙන්ම නංගි මල්ලි උඹලට ඊටම සරලව මෙන්න මේ කතාවක් කියන්නම්කෝ බං. හේතුව දැන් ගොඩක් ළමයි මගෙන් අහන දෙයක් තමයි අයියේ මම කලින් පාඩම් කළා දැන් මම පාස් පේපර්ස් කරාදී මට ඒ උත්තර මතක නැහැ. ඇත්තම කතාව ගත්තොත් ඔයාලා ගෙදරදී යම්කිසි ස්ට්‍රෙස් එකක් එක්කනේ එතුම මට විභාගෙ මෙහෙම දෙයක් තියෙනවා මම කොහොමද මේක කරගන්නේ වගේ අදහසකුත් එක්කනේ මේ පාඩම් කරන්නේ. හැබැයි නංගි මල්ලි ඔයාලා මේ එක්සෑම් හෝල් එකට ගිහිල්ලා විභාගෙ පේපරේ ලියද්දි ඔයා මෙතුවක් කාලෙකට අවුරුදු 2-3ක් කලින් පාඩම් කරපුව පවා ඉබේට මොලේට ගලාගෙන එන්න ගන්නවා. ඒක 100%ක් සනාථ වෙච්ච දෙයක්. ඔයාලට ඔයාලගේ අයියලා අක්කලාගෙන් අහලා බලන්න. එහෙමත් අහගන්න කෙනෙක් නැත්නම් අපේ WhatsApp channel එකට ඇවිල්ලා උඩ තියෙන messages ටික බලන්න ඔයාලට තේරෙවි. ඔයා නැත්නම් හෙට දවසේ බුද්ධාගමට යන්නකෝ. බුද්ධාගම දවසට ගියාට පස්සේ ඔයාලට තේරෙවි. ඔයා කලින් පාඩම් කරපුව පවා ඉබේට මොලේට ගලාගෙන එනවා වගේ දෙයක් දැනෙවි. ඒක නිසා කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාට කිසිම දෙයක් මතක නැහැ කියලා හිතනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම exam hall එකේදී ඒ සියල්ලක්ම මතක් වෙනවා. ඒ සියල්ලක්ම මතක් වෙනවා. හැබැයි ඔයාගේ මනසේ වැඩ කරන්න ඕන මම මේ සබ්ජෙක්ට් එකට ඒ අකුරක් ගන්නවාමයි කියන බලාපොරොත්තුව. ඒ විදිහට වැඩේ කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට ඉබේටම මොලේට ඔයා කලින් අවුරුදු මාස ගානක් කලින් පාඩම් කරපුව පවා මතක් වෙන්න ගන්නවා. ඒක නිසා කිසිසේත්ම ඒක ගැන බයක් වෙන්න එපා. තව දෙයක් මම කියන්න ඕන. ඔයා මේ දවස්වල දැන් එක්සෑම් එකට යනවානේ. එක්සෑම් එකට යනකොට ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට ටයිම් ටේබල් එකක් හදාගෙන ඒ කියන්නේ A4 එකක් ගන්න A4 එකක් අරගෙන ඔයාගේ මේ සබ්ජෙක්ට් ටික මේ විදිහට ඩේට් ටිකත් එක දාගෙන ටයිම් ටේබල් එක මෙහෙ පල්ලෙහාට. මේ විදිහට පල්ලෙහාට මේ ටික ලියාගෙන අනිවාර්යයෙන්ම හැමදාම දැන් ඔයා බුද්ධාගමට ගියා කියලා හිතමුකෝ. ඔයා දැන් ටයිම් ටේබල් එක හදලා තියෙන්නේ. බුද්ධාගම දවස් ඉස්සරහින් ඔයා හරියක් දැම්මා. හරියක් දාලා දැන් ඔයා ලියපු ප්‍රමාණයත් එක්ක ඔයාට තියෙන දාලා අදහස මම A එකකට ලිව්වේ B එකකට ලිව්වේ C එකකට ලිව්වේ. ඔයා ඒකත් එක්ක ඔයා ඒක ඉස්සරහින් A ද B ද C ද කියලා දාන්න. අනිවාර්යයෙන්ම මේක සෑහෙනම ඵලදායී ක්‍රමවේදයක්. මම භාවිතා කරපු ක්‍රමවේදයක්. ඒකත් එක්ක ඔයාට පුළුවන් වෙනවා අනිත් සබ්ජෙක්ට් ටික කොහොමද හරියට බැලන්ස් කරමින් වැඩ ටික කරන්න කියන දේ මනසට ධාරණය කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම විභාගයට ගිහිල්ලා පේපරේ ලියලා MCQ ටික තියෙන MCQ ටික තව දෙයක්. දැන් ඔයාලා MCQ කොලේ මාක් කරද්දී උනත් ඔයාලට දෙන්නේ දැන් අර වේද නම් ඔයාලා සමහර විට කොටකොල කපලා නැති ළමයි ඇති. ඔයාලට
දෙන්නේ කොටු කොලයක්. ප්‍රශ්න 40ක් තියෙනවා. එකකට 4 ගානේ උත්තර. ඉතින් මෙතෙන්දී ඔයාට මේ විදිහට කොටු කොලේ ආවට පස්සේ ඒකේ තියෙන මේ විදිහට රවුම් 4ක්. මේ රවුම් 4ේදී ඔයාට අවශ්‍ය උත්තරේ මේ විදිහට කතරයක් දාලා තමයි කපලා දාන්න තියෙන්නේ. නැතුව මේක රවුම් මේ බෝල මේ මොකද පාට කරන්නවත් අර වගේ මගුල් කරන්න යන්න එපා. ඒකෙදිත් නංගි මල්ලේ ඔයාලා MCQ පේපරේ මුලින්ම කරන්න. මුලින්ම පැය දෙකක් තියෙනවා. පැය දෙක තුලදීම විනාඩි 20ක් විතර තියලා ඒ කියන්නේ පැය එකයි විනාඩි 40ක් විතර මේ පේපරේ කරන්න. ඊට පස්සේ පේපරේ තවත් ප්‍රශ්න තිබ්බට කමක් නැහැ. පේපරේ පැත්තකින් තියලා මේ කොටු කොලේ ගන්න. කොටු කොලේ අරගෙන හරියට නිවැරදිව ඔයා අර ටිකට මෙහෙම මාර්කේ දාගෙන යන කතර විදිහට කපාගෙන යන්න. කපාගෙන ගිහිල්ලා ඉතුරු විනාඩි 20 තුලදී ඔයා අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. අනිත් කාරණාව තමයි ඔයාගේ අතින් බැරි වෙලා හරි දැන් 15 වෙනි එකට 3 ගෙහුවා. ඊට පස්සේ ඔයා මේක කරගෙන යද්දි මේ බැරි වෙලා හරි මේ කොටු කොලේ කපන එක වැරදුනොත් එක තැනකදී අන්බැලන්ස් වුණොත් හරියට ඉතුරු ඔක්කොම ප්‍රශ්න ටික වැරදිනවා. ඒක නිසා නංගි මල්ලි අනිවාර්යෙන්ම දෙතුන් වතාවක් මේක රීචෙක් කරන්න ඔයා හරියට මේ උත්තරය ගැහුවද කියලා. ගොඩක් වෙලාවට මම නම් කරන දෙයක් තමයි කොටු කොලේ ගන්නවා. කොටු කොලේ එහා පැත්තෙන් තියා ගන්නවා පේපර් එක. පේපර් එකේ එකට මේක දෙකට මේක කියලා දෙතුන් වතාවක් බලනවා. එහෙන් බැලුවට පස්සේ අපේ හිතට ෂුවර් අනිත් එක ඔයාට ගොඩක් වෙලාවට මේ කටුකොල එක්සෑම් හෝල් එකේම තියලෙන්නේ කියනවා. හැබැයි ගොඩක් වෙලාවට එළියට අරන් ඒමත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. නමුත් ඔයා කොහොම හරි ඔයාගේ එක පත්‍රයේ තියෙන මේ එක පත්‍රයේදී උත්තර ටික ගහලා පේපරේ එහෙ මෙහෙ විසික් කරන්නවත් මේක යාළු මාල්ලිලාට අරුන්ට මුන්ට දෙන්නවත් යන්න එපා. ඔයා අනිවාර්යෙන් එක ගෙදර අරන් එන්න. ගෙදර අරන් ඇවිල්ලා අපි හවසට හැමදාම දාන්නම් උත්තර ටික බලලා ඔයා හරියට මේකේ MCQ මාර්ක් එක කොච්චරද කියලා සටහන් කරගන්න. සටහන් කරගත්ත පස්සේ ඔයාට මෙන්න මේ ටයිම් ටේබල් එක වගේ හදාගත්ත එකේ කොහොමද A අකුරද B අකුරද C අකුරද දෙන්න කියන දේ හරියට නිර්ණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ICT කියන සබ්ජෙක්ට් එක ගත්තත් ICT වලට ඇත්තම යොදින් දවසක් නැත්තම් වරුවක් හොඳට ඕම් ප්‍රමාණවත්. මම ගොඩක් වෙලාවට ICT බුද්ධාගම සිංහල ලිට් කියන සබ්ජෙක්ට් එකට විභාගයට කලින් දවස් ටිකේ තමයි හරියට වැඩක් කළේ. මට තිබ්බ දවස් 12ක වගේ කාලයක් මම මේ දවස් 12 තුල විශේෂයෙන්ම විද්‍යාවට ගණිතයට සිංහල ඉතිහාසය වගේ සබ්ජෙක්ට් වලට ගොඩක් මහන්සි වුණා. ඒකත් එක්ක මට ICT කියන සබ්ජෙක්ට් එකට ඇත්තම කිව්වොත් ඊටමක් කෙටි කාලයක් තමයි ඉතුරු වුණේ. ඒකත් එක්ක මම ICT කියන සබ්ජෙක්ට් එකේ තේරුම් ගත්ත දේ තමයි මේකේ ලොකු පාඩම් තිබ්බට මේකේ අදාළ වෙන්නේ තම සුළු පාඩම් කොටාසයක් විතරයි. ඉතින් මට ඒ තිබිච්ච ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේ සෙමිනාර්ස් මාලාව නිෂ්පාදනය කළේ. ඉතින් මේ ICT කියන සබ්ජෙක්ට් එකට ඔයාට අත්‍යවශ්‍ය කොටස් ටික අත්‍යවශ්‍ය ආකාරයෙන් කියා දෙන්න ඌ රෙකෝඩින් එකේ තියෙනවා. ඒක අරගෙන බලන්න. ෂුවර් එකටම ICT කියන සබ්ජෙක්ට් එකට ඒ අකුරක් දාගන්න ඒක ප්‍රමාණවත්. ICT සහ බුද්ධාගම කියන්නේ ඊටමත් සරල සබ්ජෙක්ට් දෙකක්. ඒක නිසා කිසිසේත්ම මේ ICT බුද්ධාගම විශේෂයෙන්ම ICT බුද්ධාගම සහ සිංහල ලිට් ඉංග්‍රීසි ලිට් සහ සිංහල ලිට් කියලා දෙකක් තියෙන්නේ. සිංහල ලිට් වලට කිසිසේත්ම බය වෙන්න එපා. හේතුව හරිම සරලයි. ඒත් එක්කම ICT ලියලා ආවට පස්සේ ඊට පහුවෙන්දා හවස් වරුව තියෙනවා. ඊට පස්සේ ඉරිදා දවසේ ඔයාලට නිවාඩුවක් දීලා තියෙනවා ගණිතයේ සබ්ජෙක්ට් එක සඳහා පොඩ්ඩක් මහන්සි වෙන්න. ඉතින් මේ ගණිතයේ දවසේදී අපි සෑහෙන ලොකු වැඩපිළිවෙලක් ඔයාලට හදලා දීලා තියෙනවා. අපි පේපර්ස් ටිකක් ලබා දීලා ඒක මාක් කරලා සෑහෙන ලොකු දෙයක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ WhatsApp group එකත් එක්ක සෙට් වෙලා ඉන්න අනිවාර්යයෙන්ම අපි 24 වෙනි 23 වෙනි ඉරිදා අපි ගණිතයේ සබ්ජෙක්ට් එක සඳහා සෑහෙන ලොකු දෙයක් කරලා දෙනවා. ඒත් එක්කම ඉංග්‍රීසි ලිට් සබ්ජෙක්ට් එක සඳහාත් අපි එහෙමයි කොමර්ස් සබ්ජෙක්ට් එකට ගත්තොත් ඉතින් ඔයාලට කලින් බලා ගන්න පුළුවන් අපේ රෙකෝඩින්ග්ස් ඇති දැන් මේ වෙනකොට 3ක්. එතකොට අපි මේ කොමර්ස් සබ්ජෙක්ට් එක සම්පූර්ණම තියරි ටික ආවරණය කළා. ඔයාලට මේ වෙනකොට ඒ අකුරකට යන්න අවශ්‍ය සම්පූර්ණ තියරි ටික ආවරණය කරලා දීලා තියෙනවා. ඉතින් නංගි මල්ලි මේ විදිහට මේ සබ්ජෙක්ට් ටිකට අපි කරලා දුන්න වැඩෙත් එක්ක ඔයාට අනිවාර්යෙන්ම 100% ෂුවර් ඒ අකුරකට යන්න පුළුවන්. ඒක නිසා කවුරුම හරි කියනවා නම් මේ අන්තිම දවසේ කරන වැඩ ටික වැඩක් නැහැ. උඹ මෙහෙම පැත්තකට වෙලා ඉඳපන් දැන් කොහොමත් ඔය ෆේල් කියලා. නංගි මල්ලි උඹලා බය වෙන්න එපා. උඹලට හොඳටම කාලයේ ප්‍රමාණවත් හේතුව පැය 8ක් 10ක් 12ක් තියෙනවා. මේ පැය 12 තුලදී අනුමාන ප්‍රශ්න ටික අනුමාන පාඩම් කොටස් ටික බලාගත්තා කියන්නේ වැඩේ ගොඩ. හේතුව ඔයාගේ පේපරේ දෙක පත්‍රයේ ලියනකොට ඇත්තම කතාව ගත්තොත් මේ දෙක පත්‍රයේදී අපිට කොපියක් ගහගන්න ලොකු අවස්ථාවක් එන්නේ නැහැනේ. ඉතින් ඔයාට පුළුවන් තරම් මේ අනුමාන ටික රිෆර් කරලා ප්‍රශ්න ටිකක් කරලා යන්න මේ පැය 8 මහන්සි වෙලා. ඒකත් එක්ක ඔයාට MCQ ටිකක් ගහගන්න පුළුවන් වෙනවා. ඇත්තම කිව්වොත් එක්සෑම් හෝල් එකේ තත්ත්වයක් එක්ක ඔයාට ඊටු ටික ඔටෝමැටික්ලි හේතුව අවට ඉන්න ළමයි හරියට උත්තර ගහනවා කියන්නේ ඔයාට ඒ රශ්මියෙන්ම වැඩේ කොට දාගන්න පුළුවන්. ඉතින්
කොපි ගහන්න යන්න එපා. අර මම කලින් කියපු ආකාරයට එක එක ඒවා හුවමාරු කරගන්න, පේපර් බන්ඩල් හුවමාරු කරගන්න, පේපර්ස් එහාට මෙහාට දෙන්න, අල්ලපු එකාට දීලා පේපර් එක ලියා ගන්න. ඒ වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. හේතුව ඒවා මාර මෝඩ වැඩ. ඒ වගේ දෙයක් කරලා වුණොත් අවුරුදු 5කට එක්සෑම් තහනමක් එනවා, විභාග තහනමක් එනවා. ඒකත් එක්ක ලයිසන් එක ගන්න බෑ. අඩුම තරමේ කොරියන් විභාගයක්වත් ලියන්න බෑ. ඒ කියන්නේ උඹලගේ ජීවිතේම අවුරුදු 5ක් පිටිපස්සට යනවා. ඒක නිසා නංගි මල්ලි ඒ වගේ ගොන් වැඩ නම් කරන්න එපා. ඒත් එක්කම දැන් හෙට යනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ID කොලේ අරන් යන්න. හේතුව ID කොලේ නැතුව එක්සෑම් හෝල් එකේ විභාගෙ ලියන්න දෙන්නේ නැහැ. ඒත් එක්කම ඇඩ්මිෂන් එක අරන් යන්න. මේ ඇඩ්මිෂන් එකෙත් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. ඒ කට්ටිය එක කොටසක් තියාගන්නවා. පල්ලෙහායින් තියෙන ටයිම් ටේබල් එක. මේ ටයිම් ටේබල් එක අනිවාර්යයෙන්ම ඔයාගේ මේ දේත් මතක තියාගන්න. ඔයා අනිවාර්යයෙන්ම විනිවිද පේන පර්ස් එකක් ගන්න. මේ විනිවිද පේන පර්ස් එක ඇතුළට පෑන් 3ක් හෝ 4ක් දාගන්න. නිල් කළු නිල් පෑන් දෙකයි කළු පෑන් දෙකයි පැන්සලකුයි මකනෙකුයි අඩිරූලකුයි කතුරකුයි ඔය විදිහට වැඩ ටික හදාගන්න. ඒ පෑන් දාගනිද්දි පවා අලුත් පෑන් දාගන්න එපා. පොඩ්ඩක් ලියලා සාමාන්‍යයෙන් චුට්ටක් අඩු වෙච්ච තින්ත ප්‍රමාණය අඩු වෙච්ච පෑන් ටික දාගන්න. හේතුව අලුත් පෑන්ම අරන් ගියාට පස්සේ ඔයාට අර ස්පීඩ් එක ලියන්න අමාරු වෙනවා. ඊට පස්සේ මම මේ පැත්තකින් සටහන් කරගත්තා අර ඔයාලට කියන්න ඕන කාරණා ටික. ඉතින් මේ ටික තමයි ඔයාලට කියන්න දෙයකට තිබ්බේ. ඉතින් මේ සබ්ජෙක්ට් එකට මේ විදිහට වැඩේ කරගන්න අනිවාර්යයෙන්ම උඹලට සුපිරි ගේමක් ගහ ගන්න පුළුවන්. කිසිම ආකාරයක බයක් වෙන්න එපා. ඒත් එක්කම කවදාවත් හොඳට මතක තියාගන්න ඔයාගේ පේපර් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ලියද්දි ඉන්ඩෙක්ස් නම්බර් එක හරියට දාන්න. ඊට පස්සේ කොළ මාක් කරද්දි කොළ ටික හරියට මාක් කරන්න. හේතුව ඔයාට දෙන්නා වූ එක්සෑම් පේපර්ස් වල එක පැත්තක ලියන්න පුළුවන් එක ප්‍රශ්නයක් විතරයි. හේතුව අලුත් ප්‍රශ්නයක් පටන් ගන්නවා නම් තවත් පිටුවකින් පටන් ගන්නවා. පිටුවක් කියන්නේ පැත්තකින්. කියන්නේ දැන් තාරක මට දෙන ඔය කොළයක් එක්සෑම් පේපර්ස් කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මේකේ මේ මෙතන තියෙනවා පිටු අංකය කියලා දාන්න එකක්. ඊට පස්සේ ප්‍රශ්න අංකය මෙතනින් දාන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්න අංකය මෙතනින් දාලා පිටු අංකය මෙතනින් දාලා දැන් මේකේ ඔයා ලියලා ඉවර කරයි කියලා හිතන්නකෝ. මේ පැත්තක් ලියලා මේ පැත්තට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට යනකම් ලිව්වා ඔයා. මෙන්න මෙතෙන්ට යනකම් ලිව්වා. මෙතෙන්ට යනකම් ලිව්වා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කිසිසේත්ම මෙතනින් පටන් ගන්න එපා. මේ කොලේ පැත්තකින් තියන්න. අලුත් කොලයක් ගන්න අලුත් කොලයකින් පටන් ගන්න. ඒත් එක්කම දැන් ඔයාට මේ කොල අඩු වුණොත් ඔයාට දෙන්නා වූ පොත අඩු වුණොත් පොත ඉස්සෙල්ලා පොතේ ලියන්න පටන් ගන්න. පොතේ ලියලා කොල වලට බහින්න. ඒත් එක්කම දැන් ඔයාට මේ කොල මදි නම් ඔයාට පුළුවන් ඩෙස්ක් එකට පැන්සලකින් තට්ටු කරන් තට්ටු කරපු ගම ඒ ශාලාවේ ඉන්න මිස් හෝස ඇවිල්ලා ඔයාට අනිවාර්යෙන් කොල දේවි. එතකොට ඔයාට ඔයා ලියන අකුරු ප්‍රමාණයත් එක්ක ඔයාට කොල කොච්චර ප්‍රමාණයක් ඕනද කියන දේත් ඉල්ල ගන්න. හේතුව එක දිගට. හේතුව රජය විසින් ඔයාට කොල සපයලා තියෙන කොල වලින් උපරිම දෙයක් කරගන්න. අනිවාර්යයෙන්ම නංගි මේ විදිහට වැඩේ කරගත්තොත් වැඩේ කොට දා ගන්න පුළුවන්. මේ අන්තිම දවස්වලත් සුපිරි ගේමක් ගහපු නංගිල මල්ලිය මාත් එක්ක එකතු වෙලා ඉඳලා දිනවා. අනිවාර්යයෙන්ම තාම ෂුවර් ගන්න නැති කවුරුම හරි ඉන්නවා නම් WhatsApp channel එකට ගිහිල්ලා බලන්නේ කමෙන්ට්ස් බලලා අනිවාර්යයෙන්ම දැන් ඔයා අපේක්ෂාව හදාගන්න. ඔයා දැන් W9ක මට්ටමේ හිටිය කියන්නකෝ. W9ක මට්ටමේ නම් නංගි මල්ලි ඔයා ඉන්නේ. එතෙන්දිත් ඔයාට ගණිතය කියන සබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් හොඳ නැහැ. W8යි ගණිතේට හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන් මට්ටමේ නම් ඉන්නේ. ඔයාට අනිවාර්යයෙන්ම A9කට යන්න පුළුවන්. හැබැයි ගණිතෙත් W නම් ඔයාට අනිවාර්යයෙන්ම A5කට A6කට යනවා කියන එක මේ කාලය තුලදිත් වැඩක් කරවොත් අනුමාන ටික හරියට බලාගත්තොත් නිකන් ගොම් පාන්න නැතුව එක්සෑම් හෝල් එකේදී හරියට වැඩේ කරවොත් ෂුවර් එකටම A5කට A6කට යන්න පුළුවන්. ඒක නිසා කවුරු මොන කතා කිව්වත් එක්සෑම් හෝල් එකට ගිහිල්ලා වෙනියුන් එක කතා කරන්න එපා. ඔයා ඔයාගේ වැඩේ කරන්න. ඊට පස්සේ විභාගේ ලියලා එළියට එද්දිවත් ඔයා ලියපු ප්‍රශ්න අනිත් එකත් එක්ක සාකච්ඡා කරන්නවත් යන්න එපා. හේතුව ඔයාලා උන් වගේ නෙවෙයි. උන් නම් අවුරුද්දක් තිස්සේ අවුරුදු දෙකක් තිස්සේ පාඩම් කරපෙවුන්. උඹලාට තියෙනවා ගෙදර ඇවිල්ලා ඊළඟ සබ්ජෙක්ට් එකට මහන්සි වෙන. ඒක නිසා පුළුවන් තරම් මනස නිදාසේ ඇවිල්ලා අනිත් සබ්ජෙක්ට් එකට මහන්සි වෙන. ඒ විදිහට වැඩේ කරවුත් අනිවාර්යයෙන්ම ඔයා දැන් මේ මට්ටමේදී ඉන්නේ. ඔයා විභාගේ අතාරිනවා කියන අදහසේ නම් ඉන්නේ. මේ ෂයි එක ස්කිප් කරනවා කියන අදහසේ නම් ඉන්නේ. ඔයාට අනිවාර්යයෙන්ම මම මේ කියපු කාරණාත් එක්ක අනිවාර්යෙන්ම A5ක A6ක් දාලා විභාගේ පාස් කරගන්න පුළුවන්. කිසිම බයක් නැහැ. හැබැයි ඔයාට ගණිතය සහ විද්‍යාවට සාමාන්‍යයෙන් B අකුරු C අකුරු තියෙන කිසිසේත්ම බය වෙන්න එපා නංගි මල්ලි. උඹලට A8ක් A9ක් දානවා කියන එක කිසිම කේසයක් නැහැ. එහෙනම් නංගි මල්ලි අපේ WhatsApp group එකත් එක්ක සෙට් වෙලා ඉන්න. සෙට් වෙලා අපේ අනුමාන ටිකත් එක්ක ඒ සාකච්ඡා ටික බලලා අනිවාර්යෙන්ම උඹලා හොඳ රිසල්ට් එකක් දාන්න. රිසල්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම රිසල්ට් එක ආපු දවසට මට කතා කරලා කියන්න. අනේ අයියේ මට A9
මට එයටයි මම මේ වගේ මට්ටමක හිටියේ මම මේ වගේ මට්ටමක හිටියේ ඔයාලා නිසා නැත්නම් මම මේ කරපු වැඩේ නිසා අපි මේ වගේ රිසල්ට් එකකට ආවා කියන දේ ඒක තමයි අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නා වූ එකම දේ එහෙනම් මල්ලි ඔබට හෙට දවසේ අනිවාර්යෙන්ම බුද්ධාගම සබ්ජෙක්ට් එක සඳහා ඒකක් දාන්න පුළුවන් ඒක මට ලොවෙච්චුව අනිකුත් සබ්ජෙක්ට් උත් එහෙමමයි ඒ නිසා ඒ විශ්වාසයෙන් මට තියෙන විශ්වාසයෙන් ඔයාලත් යන්න ඔයාලට අනිවාර්යෙන්ම ඒ 9ක් දානවා කියන දේ ඔයාට විශ්වාසය තියෙනවා කරන්න බැරි දෙයක් නෙවෙයි